ගැන තව ගොඩක් කාරණා තියෙනවා. දැන් මෙහෙම කියන්න පුළුවන්. ආදරේ තියෙන්නේ කාගාවේ? ආදරේ සාමාන්‍යයෙන් ආදරේ තියෙන්නේ ගෑනු ගාව. පිරිමි එක පරිස්සම් කරන්න තමයි ඕන. ආදරේ තියෙන්නේ ගෑනු ගාව. පිරිමි එක පරිස්සම් කරන්න ඕන. මේක හොඳට ඉගෙන ගන්න. ආදරේ ගෑනු ගාව තියෙන්නේ පිරිමි එක පරිස්සම් කරන්න ඕන. ගෑනු ආදරේ ජනනය කරනවා. අපි ඒකට මොකද්ද කරන්න ඕන? අපි ඒකට ගෞරව කරන්න. ගෑනු ආදරේ ජනනය කරනවා. අපි ඒකට ගෞරව කරන්න ඕන. ගෑනු ආදරයට පෙරේතයි. පිරිමි මොකටද පෙරේත? එහෙම කිව්වට තමා වෙන්න ඕන පිරිමි ගෑනුන්ට පෙරේතයි. ගෑනු ආදරයට පෙරේතයි. පිරිමි ගෑනුන්ට පෙරේතයි. ඒ කියන්නේ ගෑනුන්ට ආදරේ තියෙනවා. පිරිමිට තියෙන මොනවද? පිරිමිට මොකද තියෙන්නේ? ගෑනුන්ට ආදරේ තියෙනවා. ඒකින්දනේ ගෑනු ආදරයට පෙරේතයි. පිරිමි ගෑනුන්ට පෙරේතයි. ඒකට පිරිමි ගාව කියන්නේ මොකක්ද? පිරිමි ගාව රාගය. එතකොට දැන් ඔන්න ඕක හොඳට තේරුම් ගත්තොත් ඉතාලම පුළුවන්. ඔය දෙක එකතු වුණොත් දැන් ඔය අපි ළඟ තියෙන ඔය රාගය කිව්වම වැරදි විදිහට හිතන්න එපා. ඒක ආසාව කියන එක තමයි ඕන දෙයකට. ඕන දෙයකට. මලක් දැකලා රාගයක් ඇති වෙන්න පුළුවන්. ඒකට වැඩි පුළුවන් දැඩි ආසාවක් තියෙනවනේ. ඒක රාගයක් තමයි. ආසාව වැඩි. ඒකට. ඒක නෙලා ගන්නමයි හිතෙන්නේ. හොඳ කෑමක් දැක්කම කන්නමයි හිතෙන්නේ. ආසාව. ඒක නිසා ඒක මේ වැරදි විදියට දැන් අර අපි රාගය කියන වචනේ දාලා තියෙන පොඩි රාමුවකට ඒකෙන් එළියට ගිහිල්ලා රාගය ගැන හිතන්නෙම නැහැ. ඒකින්ද ඒකෙන් එළියට එන්න ඕන. ওই රාමුවෙන් එළියට එන්න ඕන. ඇවිල්ලා බැලුවාම ওই රාගය කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒකින්ද මෙන්න මෙහෙම තමයි මම නම් කියන්නේ. අපි ඒක ස්වභාව ධර්මයෙන් දීලා තියෙන දෙයක්. ඒක වෙනස් කරන්න බෑ. අපි ඒකට ගෞරව කරන්න ඕන. එතකොට අප ළඟ තියෙන ආසාවන් ගෑනු ළඟ තියෙන ආදරයට එකතු වුණාම තමයි ලෝකේ ලස්සනම දේවල් උපදින්නේ. අපේ ආසාව ගෑනු ළඟ තියෙන ආදරයට එකතු වුණාම ලෝකේ ලස්සනම දේවල් උපදිනවා. ඒකින්ද ඒක හොඳට හිතට අරගෙන මේ ගීතය අහලා බලන්න. මේ වෙලාව ඉක්මනට යන නිසා මේ ගීතය අහලා බලන්න. මේකෙන් කියන්නේ ඔය වෙනත් කාන්තාවක් ළඟට යන සෑම පිරිමියෙකුටම විවාහක කාන්තාවක් ඉන්නවා. මේ තවත් පැත්තක් ඒ වගේ එක අය ගාවට යන එක කාරණා කියන්න පුළුවන්. සාමියට බිරිඳක් විසින් කියන විදියට ලියලා තියෙන ගීතයක් තමයි මේ ඔය මම කතා කරපු කාරණා.